අවදි වෙන්න. මේක නිකම්ම කතාවක් නෙවෙයි. අද අපි කතා කරන්නේ ඔබේ හීන, ඔබේ අනාගතය මුලින්ම උපුටලා දාන දරුණුතම පිළිකාව ගැන. කල් දැමීම. මේක නිකම් සාමාන්‍ය නරක පුරුද්දක් නෙවෙයි. මේක ඔබේ විනාශය. අසාර්ථකත්වයේ ජාතික ගීය. ලෝකේ ඉන්න දුප්පත්ම කිසිම දෙයක් කරගන්න බැරි වුණු මිනිස්සු දිහා පොඩ්ඩක් බලන්න. ඒ හැමෝම එකට එකතු වෙලා කියන එකම එක කතාවක් තියෙනවා. හරියට ඒක ඒගොල්ලෝගේ ජාතික ගීය වගේ. මම මේක හිටින් පටන් ගන්නවා. ඔව් හිට. මේ වචන ටික අපි කීපාරක් නම් කියලා ඇත්ත. නිකමට හිතන්න මේ පුංචි දුර්වල වචන ටික නිසා ලෝකේ තියෙන තිබුණු සුපිරිම ව්‍යාපාරික අදහස් කීයක් නම් මේ වෙද්දිත් කුණු වෙලා ගිහින් නැද්ද කියලා. කොතරම් විශිෂ්ට අදහසක් ඔබේ ඔළුවේ තිබුණත් කිසිම වැඩක් නැහැ. ඒක ක්‍රියාත්මක කරන එක ඔබ කල් දානවා නම්. ක්‍රියාත්මක කිරීමක් නැති අදහස් කියන්නේ කිසිම වටිනාකමක් නැති හිස් දේවල් විතරයි. වැඩක් කල් දානවා කියන්නේ ඔබ මේ තරඟෙන් කවදාවත් දිනන්නේ නැහැ කියන එකට ඔබම අත්සන් කරන සාහතිකය. සුසාන භූමියේ යථාර්ථය. අපි ඇත්තටම වෙන දේ දිහා ඇස්සරලා බලමු. මේ කල්ඩැමීමේ අවසාන ප්‍රතිඵලය කොච්චර බියකරද කියලා ඔබ දැන් තේරුම් ගන්නම ඕනේ. මොහොතක් සුසාන භූමියක් දිහා බලන්න. ඒක පිරීලා තියෙන්නේ නිකම්ම මලමිනි වලින් නෙවෙයි. කවදා හරි දවසක ලොකු දෙයක් කරන්න හිතාගෙන. හැබැයි ඒක පටන් ගන්න කලින්ම මැරිලාගේ මිනිස්සුන්ගේ හීන වලින්. ඔවුන් හැමදාම බලාගෙන හිටියේ අර කියන හෙට එනකන්. කල් දැමීම නැමැති පිළිකාව. මම ආයෙත් කියනවා කල් දැමීම කියන්නේ නිකම්ම නරක පුරුද්දක් නෙවෙයි. ඒක ඊටමත් වේගයෙන් පැතිරෙන ඔබේ සියල්ලම විනාශ කරලා දාන දරුණුම පිළිකාවක්. මේ පිළිකාව ප්‍රධාන දේවල් තුඩක් මුලින්ම විනාශ කරලා දානවා. අනාගතය, ධනය සහ ඔබේ නිදහස. වැඩක් කල් දාන සෑම තත්පරයකදීම වටිනා කාලයත් එක්කම ඔබේ අනාගතයේ උපයන තිබුණු ධනයත් අළු වෙලා යනවා. අදහස් ක්‍රියාත්මක නොකර කල් මරනවා කියන්නේ ඔබ කිසිම වටිනාකමක් නිර්මාණය කරන්නේ නැහැ කියන එකයි. අවසානයේදී මූල්‍යමය නිදහස වගේම ඔබේම ජීවිතේ තීරණ ගැනීමේ නිදහසත් සදාටම ඔබට අහිමි වෙලා යනවා. ඉහළම එකේ ප්‍රතිශතයේ රහස. දැන් මේ පරාජිත මානසිකත්වයෙන් මිදිලා ලෝකය පාලනය කරන මිනිස්සු දිහා බලන්න. ඉහළම එකේ ප්‍රතිශතයේ ඉන්න සාර්ථක මිනිසුන්ගේ බිලියනපතියන්ගේ රහස මොකක්ද? මෙතන ආරම පැහැදිලි වෙනසක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සු හැමදාම එකම තැන ඉඳගෙන හොඳම වෙලාව වෙනකම් බලාගෙන ඉන්නවා. හැබැයි ඉහළම ප්‍රතිශතයේ ඉන්න සාර්ථක මිනිස්සු කවදාවත් කල් මරන්නේ නැහැ. ඕන් ක්ෂණිකව තීරණ ගන්නවා. ඊටත් වඩා වේගයෙන් ඒක ක්‍රියාත්මක කරනවා. මේක හොඳට මතක තියාගන්න හොඳම වෙලාව කියලා දෙයක් අනාගතයේ කොහෙවත් නැහැ. ඒක නිකම්ම මිනිසුන්ව රවට්ටන මායාවක් විතරයි. ඇත්තටම හොඳම වෙලාව කියන්නේ ඔබට තීරණයක් ගන්න පුළුවන් එකම වෙලාව කියන්නේ මේ දැන් ගත වෙන මොහොතයි. තීරණ ගැනීමේ මොහොත. මේ සියලුම දේවල් ආසාන එකව එක තැනකට එනවා. ඒ තමයි ඔබේ තීරණ ගැනීමේ මොහොත. ඔබේ හෙට කවදාවත් එන්නේ නැති වෙන්න පුරුවන්. ඔබ තීරණයක් ගන්නෙ කවදාද?